මේ තියෙන්නේ අද ඒ කියන්නේ දෙසැම්බර් 1 වෙනිදා උදේ වරුව වෙනකොට උදේ 11 වගේ වෙනකොට කැලණි විහාරස්ථානයේ ඉදිරිපිට තත්ත්වය අර ගස් එහෙම කඩා වැටලා තියෙනවා. මේ තියෙන කැලණි පොලිසිය ළඟින් එහා පැත්තට පාලම හරහා සම්බන්ධ වෙලා තියෙනවා ගොඩ කැලණියට යන්න. සම්පූර්ණයෙන්ම පාලමෙන් එහා පැත්ත මේ වෙනකොට විශාල ලෙස ජලයෙන් යට වෙලා තියෙන්නේ. ඒතකොට පොලිසියෙන් වහලා තියෙන්නේ පාලම ළඟට පාලම උඩට යන්න පුළුවන්. ඊට එහාට යන්න බෑ. ඊට එහාට බෝට්ටු හරහා විතරයි අර ආවතන් වෙලා ඉන්න අයට කෑම බීම අනිත් උපකරණ බඩු එහෙම ගිහිල්ලා දෙන්නේ බෝට්ටු සේවාව හරහා විතරයි. මොකද ඔක්කොම යට වෙලා තියෙන්නේ කැලණි මුල්ල පැත්ත. ඒගොඩ කැලණි විහාරස්ථානයේ සම්පූර්ණයෙන්ම යට වෙලා තියෙන්නේ. බලන්නකො ඉස්සරහට කැලණි පාලම ළඟට යන්න පුළුවන් අපිට ඒගොඩ කැලණියට යන ආමේ තියෙන පාලම සම්පූර්ණයෙන්ම ගඟේ වතුර මට්ටම විශාල ප්‍රමාණයකින් වැඩි වෙලා තියෙන්නේ. තනිකරම වතුර බොර පාට වෙලා මඩ පාට වෙලා තියෙන්නේ. අපිට අර ඈතින් පේන්නේ ඒගොඩ කැලණිය. ඒගොඩ කැලණියේ වහලවල් මට්ටමටම වතුර ඇවිල්ලා සම්පූර්ණයෙන්ම යට වෙලා තියෙන ඒගොඩ කැලණි පන්සල. එතනින් එහාට තමයි බෝට්ටු හරහා තමයි ගමන් කරන්නේ. මොකද සම්පූර්ණයෙන්ම විශාල ප්‍රමාණයකින් ජලයෙන් යට වෙලා තාමත් තියෙන්නේ මේ මට්ටමේම තමයි. මේ තියෙන්නේ ගොඩ කැලණි විහාරස්ථානයේ සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වෙලා තියෙන්නේ මේ වෙනකොටත් උඩටම උඩටම වගේ වතුර ඇවිල්ලා තියෙන්නේ සෑහෙන ප්‍රමාණයකින් යට වෙලා මේ වෙනකොටත්. මේ තියෙන්නේ පාලමෙන් එහා පැත්තේ තත්ත්වය. මෙතනින් එහාට යන්න බෑ බෝට්ටු වලින් විතරයි යන්නේ. වාහන ඔක්කොම මෙතන නතර කරලා තියෙන්නේ එන ඒවා මෙතනින් එහාට යන්න බෑ. එතකොට ආරක්ෂක අංශ හා පොලිසිය මගින් තමයි ප්‍රවාහන සේවා බෝට්ටු වලින් ක්‍රියාත්මක වෙන්නේ මේ වෙනකොට. මෙතනින් එහාට ඒ කියන්නේ කැලණි මුල්ල, කොටිකාවත්ත, අංගොඩ, වැල්ලම්පිටිය මුල් ඒරියාව කොළොන්නාවටත් යන්න පුළුවන්. මේ ප්‍රදේශ ඔක්කොම මේ වෙනකොට යට වෙලා තියෙන විශාල මට්ටමකින්. ඒ වගේම මේ පාරෙන් කඩුවෙල පැත්තට යන්නත් පුළුවන්. එතකොට කැලණි මුල්ල හරහා කඩුවෙලටත් යන්න බෑ මේ වෙනකොට සම්පූර්ණයෙන්ම මේ හරිය යට වෙලා තියෙන්නේ. මේ පේනව නේද? මේ බෝට්ටු වලින් තමයි යන්නේ ඔක්කොම. අද ඒ කියන්නේ දෙසැම්බර් 1 වෙනිදා උදේ වරුව වෙනකොටත් බලන්නකො විශාල ලෙස වතුර මට්ටම වැඩි වෙලා තියෙන්නේ. ලොකු වතුර ප්‍රමාණයක් තියෙනවා මේ වෙනකොට. මේ පැත්ත සම්පූර්ණයෙන්ම යට වෙලා තමයි තියෙන්නේ කැලණි මුල්ල පැත්ත.